තප්පරයකට මං කියන දේ පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ඔයා ඉන්නේ මේ ලෝකේ උස්සම කන්ද උඩ. ඔයා වටපිට බලන හැම පැත්තෙම තියෙන්නේ සුදුවට හිම විතරයි. ඉතින් මෙතන ඉන්නකොට ඔයා හුස්ම ගන්න එක වුණත් ඔයාට මහ මෙරක් වගේ තමයි දැනෙන්නේ. මෙහෙම ඉන්නකොට ජීවිතේට ඔයාට ඇහිලා නැති එක සත්වයෙක්ගේ විලාප තියෙන හඬක් ඇහෙනවා. ඒ වෙලාවට ඔයාට කොහොම දැනේද? ඔයා හිතාගෙන ඉන්නේ හිමාලය කියන්නේ මේ ලෝකේ තියෙන උසම ඒ වගේම ලස්සනම කඳු පන්තිය කියලානේ. හැබැයි ඇත්ත කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. මොකද මේ හිමාල කඳු පන්තිය අතරේ ඇහෙන විලාපිත හඬවල් ඒ වගේම වාෂ්ප වුණා වගේ නැති වෙලා ගිය මිනිස්සු ඉඳ හිට පේන්න තියෙන එක එක නොයෙකුත් රූප මෙන්න මේ වගේ අද්භූත සිද්ධවීම් රාශියක් පිරිච්ච තැනක් තමයි මේ හිමාල කඳු පන්තිය කියලා කියන්නේ. මේවා නිකන් කතන්දර නෙමෙයි. මේ වීඩියෝ එකකින් අපි සාකච්ඡා කරන්න යන්නේ මේ හිමාලයේ තියෙන අභිරහස් පිළිබඳවයි. මේ හිමාලයේ ජීවත් වෙනවා කියලා කියන අභිරහස් යෝධ මිනිසා. එහෙම නැත්නම් හිමාලයේ යටි පිළිබඳවයි තමයි. ඇමරිකානුවන් සහ යුරෝපිකයන් ඒගොල්ලෝ ගාව තියෙන අතිනවීන තාක්ෂණය. එහෙම නැත්නම් ඒගොල්ලෝ ගාව තියෙන හයිටෙක් වෙපන්ස් වගේම කැමරා, GPS trackers මෙන්න මේ වගේ දේවල් අරගෙන මේ හිමාල කන්ද තරණය කරන්න එන්න කලින් මෙන්න මෙහෙ ජීවත් වුණේ සපාර්වරු සහ ටිබෙට් වැසියන්. ඉතින් මේගොල්ලෝ මේ මරණයේ රහස දැනගෙන හිටියා. මේගොල්ලෝ මේ සත්‍යාව හැඳින්නුවේ මිකෝන් එහෙමත් නැත්නම් යටි කියලා. ඉතින් මෙතන තියෙන පුදුමය මොකක්ද කියලා දන්නවද? මෙන්න මේ සුදේශිකයෝ විශ්වාස කරේ නෑ යටි කියන්නේ එක්තරා සප්පෙක් කියලා. මේගොල්ලෝ හිතාගෙන හිටියේ මේ යටි කියන්නේ මිනිස් ලෝකයයි. ඒ වගේම ආත්ම පිරිච්ච ආත්ම ලෝකයේ අතර දෝලණය වෙන හෙට මෙට යන්න පුළුවන් එක්තරා ජීවියෙක් කියලා. අවුරුදු 100 ගාණක් පරණ උගක් තාපසාරාම වලට ගිහින් බැලුවොත් හිමාලයේ තියෙන එහෙ තියෙනවා මේ යටි වගේම තවත් එක්තරා අద్భుත සත්තුන්ගේ හිස් කබල් ඒ වගේම අස්ති කොටස් කූඩු වලට දාලා වහලා කියලා. 1832 තරම් ඈත ඉතිහාසයේ ඉඳන් මේ යටි සම්බන්ධව බ්‍රිතාන්‍යයේ එක එක සංගරාවල ලිපි පළ වෙලා තිබ්බා. 1951 දී එරික් ෂිප්ටන් කියන පුද්ගලයා විසින් ගත්ත ඡායාරූපය නිසා තමයි ලෝකයේ පුරා මේ පිළිබඳව වෛරල් වෙන්න පටන් ගන්නෙ. අඩි 13ක් විතර ලොකු මෙන්න මේ අඩි සලකුණ කිසිම මේ ලෝකේ ජීවත් වෙන සතෙකුගේ අඩි සලකුණකට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මේක තමයි අපිට හම්බෙච්ච ලොකුම උගුල. මොකද මෙන්න මේ අඩි සලකුණ බේස් කරගෙන මේ අඩි සලකුණ ගැන විමර්ශනය කරන්න ගිය හුඟා කට්ටිය අතුරුදහන් වෙලා තියෙනවා. මේ අඩි සලකුණ පිටිපස්සේ ගිහින් අවුරුදු ගාණක් ගිහිල්ලා තාම ජීවතුන් අතර ඉන්නවද නැද්ද කියලාවත් හොයාගන්න බැරි තරමට තමයි මෙන්න මේ මිනිස්සු අතුරුදහන් වෙලා ගිහින් තියෙන්නේ. හිමාල කඳු පන්තියේදී මිනිස්සෙක් මැරෙනවා කියන එක නම් එච්චර ලොකු දෙයක් නෙමෙයි. මොකද අයිස් තට්ටු කඩාගෙන වැටෙනවා නැත්තම් මේගොල්ලෝ ට්‍රැකින් කරනකොට ගිහිල්ලා ආගාද වලට වැටෙනවා නැත්තම් විවිධ ලෙඩ රෝග වලට භාජනය වෙලා මැරෙනවා සීතල දරා ගන්න බැරුව වෙන මේ වගේ හුඟක් හේතු තියෙනවා පුද්ගලයෝ මිය යන්න. ඒ වුණාට මේ යටි ගැවසෙනවා කියන කලාපවල පුද්ගලයෝ මිය යන එක නම් ටිකක් අසාමාන්‍යයි. මොකද මේගොල්ලෝ එහෙම අතුරුදහන් වෙනකොට මේගොල්ලොන් ඇදගෙන ගියා කියලා සලකුණක්වත් එතන පීටලා නැහැ. අඩුම තරමේ ලේ බින්දුවක්වත් එතන අයිස් හේට්ටමේට් වෙලාත් කිසිම සලකුණක් හොයාගන්න බැරි විදියට ඉන්න තැන ඉඳන් එකපාරම වාෂ්ප වෙලා ගියා වගේ තමයි මෙන්න මේගොල්ලෝ අතුරුදහන් වෙලා තියෙන්නේ. මේ සිද්ධිය ගැන පොඩ්ඩක් බලන්නකෝ. 1959 අවුරුද්දේදී හිමාලයේ අරුන් නිම්නයේ දිගේ යටිව අල්ල ගන්න ඕනි, එයා ගැන හොඩුවාවන් හොයාගන්න ඕනි කියලා එක්තරා මිෂන් එකක් ස්ටාර්ට් වෙනවා. ඉතින් මේගොල්ලෝ මේ ට්‍රැකින් එක පටන් අරගෙන පළවෙනි දවසේදීම මේ ටීම් එකේ ඉන්න ප්‍රබලතම සමාජිකයෙක් අතුරුදහන් වෙනවා. ඊළඟ දවසේ උදේ මේගොල්ලන් ටීම් එක කට්ටිය ඇහැරලා බලනකොට අර අතුරුදහන් ඉච්ච පුද්ගලයා නිදාගෙන ඉඳපු තැන කිසිම සලකුණක් නැතෝ තමයි එයා අතුරුදහන් වෙලා තියෙන්නේ. එක්කෝ එතන පොර බැදීමක් වුණා කියන එකට සලකුණක්වත් නැත්නම් එයා නැගිටලා පොඩ්ඩක් කොහෙට ඇවිදගෙන ගියා කියන එකට අඩි සලකුණක්වත් එහෙම නැත්නම් මොකෙක් හරි සතෙක් යාට පහර දුන්නොත් එහෙම
ඇඳුම් කෑල්ලක්වත් නැත්තම් එයාදින් වැටිච්ච ලේබිද්දු කීපයක්වත් ඒ කිසිම දෙයක් නැති වෙන ගානට තමයි මෙයා අතුරුදහන් වෙලා තියෙන්නේ. මේගොල්ලෝ විශ්වාස කරන විදිහට ඒක නිකන් යෝධ අතකින් එයාව නිකන් උස්සලා අරගෙන වෙන කොහෙට හරි ගෙනිච්චා වගේ වැඩක් තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වුණාට එතනට සතෙක් ආවා කියන්නවත් කිසිම සලකුණක් එතන මාක් වෙලා තිබිලා නැහැ. ඉතින් මේගොල්ලෝ යටිය මේ හොයන මෙහෙම පැත්තකින් තියලා මේගොල්ලන්ගේ මේ ටීම් ලීඩර් හොයන්න පටන් ගන්නවා. සති ගාණක් පුරාවට මේගොල්ලෝ ඒගොල්ලන් ලීඩර්ව හොයලත් මේගොල්ලන්ට එයාගේ ඇඳුම් කෑල්ලක්වත් හොයාගන්න බැරි වෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ මේ ජීවත් වෙන මේ යටි කියන මේ සත්වයා එහෙම නැත්නම් මේ මායාකාරී සත්වයා කොහොමද ඉතින් මේ මිනිස්යාව එතනින් අරගෙන යන්නේ නැත්තේ? ඊළඟ සිද්ධිය පොඩ්ඩක් බලමු. 1978 දී ජර්මන් ජාතික කඳු නගින්නේ ට්‍රකින් කර කර ඉන්න මුට අතුරුදහන් වෙනවා. ඉතින් මෙයාට මේ සිද්ධියට මුහුණ දෙන්න වෙන්නේ කැන්චෙන් ජුංගා කියන චීනයේ පැත්තට වෙන්න තියෙන හිමාලය කොටසේදී. ඉතින් මෙයාව හොයාගෙන එක ටීම් එකක් යනවා. මෙන්න මේ කැන්චෙන් ජුංගා කඳු වටේ තරණය කරනකොට ඒගොල්ලන්ට දකින්න හම්බ වෙනවා විශාල අඩිසලකුණු කිහිපයක්. ඒක නිකන් ආඩි පාරක් දිගේ යනවා වගේ. මෙන්න මේගොල්ලෝ මේ අඩිසලකුණු ටික ෆලෝ කරගෙන ගියාම මේ ජර්මන් ජාතික පුද්ගලයාව මේ අඩිසලකුණු ටික කෙලවර තියෙන එක්තරා ගුහාවක මෙන්න මෙයාගේ මේ ට්‍රකින් බෑග් එක විතරක් හම්බ වෙනවා. ඉතින් කල්පනා කරලා බලන්නකො කඳු වැටියට එහා පැත්තේදී අතුරුදහන් වුණ පුද්ගලයෙක්ව කඳු වැටියේ මේ පැත්තේ තියෙන අද්භූත ගුහාවකින් එයාගේ බෑග් එක විතරක් හම්බ වෙනවා. මේ පුද්ගලයාට උනේ මොකද්ද කියලා එතනත් කිසිම සලකුණක් තිබිලා නැහැ. ඒ වගේම මේ ගුහාවට යන පාර මේගොල්ලෝ හොයාගෙන තියෙන එක්තරා විශාල අදිසලකුණු ටිකක් ෆලෝ කරගෙන ගිහින්. මෙන්න මේ වගේ සිදුවීම් නිසා තමයි කාගේත් අවධානය මේ හිමාලයේ යටි පිළිබඳව හැරෙන්න පටන් ගන්මින්. ඉතින් මේ ගැන විද්‍යාත්මක පරීක්ෂණ කීපයක් සිද්ධ කරලා තියෙනවා. ඒ වගේම ඒගොල්ලෝ ඉදිරිපත් කරන තියරිස් කීපයක් තියෙනවා. අපි දැන් ඒ ගැන පොඩ්ඩක් සාකච්ඡා කරලා බලමු. 2017 අවුරුද්දේදී හිමාලයෙන් කලෙක්ට් කරගත්ත හිස් කබල් සහ ලොම් කිහිපයක් විද්‍යාඥයන් විසින් පරීක්ෂා කරනවා. මේගොල්ලෝ ඒක පරීක්ෂණයට ලක් කරන්නේ මේවා යටිගේද කියලා බලන්න. ඒ වුණාට මේක පරීක්ෂා කරපු ඒගොල්ලෝ කියනවා මේක න හිමාලයන් වලහෙක්ගේ දේවල් වෙන්න ඕනි. මේක න යටිගේ අවශේෂ වෙන්න බෑ කියලා. මෙන්න මේ කරුණ ගැන කඳු නගින කට්ටියයි හිමාලය ජීවත් වෙන සුදේශිකයෝ කියන්නේ මේගොල්ලෝ මොන දේ කොහොම ඉදිරිපත් කරත් අපි නම් ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. මොකද අපි දැකපු හුඟක් දේවල් මේගොල්ලෝ කියන දේවල් වඩා හාත්පසින්ම වෙනස් කියලා. මොකද මේගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ දැකපු රූපය හිම වලසෙක්ගේ වගේ වුණාට ඒ සතා ඇවිදින්නේ කකුල් දෙකේ. ඒ වගේම අඩි 10ක් 12ක් විතර උසයි. ඒ සතාගේ මූණ මිනිස් පෙනුමකට ඉතාමත් ආසන්නයි කියලා තමයි ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉතින් ඇමරිකානු විද්‍යාඥයන් විසින් ගේන තවත් එක්තරා සංකල්පයක් තමයි හිමාලයේ වගේ අඩි දහස් ගාණක් උස කඳු මුදුන්වලදී ඔක්සිජන් ප්‍රමාණය ඉතාමත් අඩි. මිනිස් මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාම මොළයට යම්කිසි පීඩනයක් ඇති වෙනවා. අන්න එතකොට මිනිස් මොලෙන් හිතන්න ගන්නවා Taman දිහා කවුරු හරි කෙනෙක් අඳුරේ ඉඳන් හරි හැඟවිලා හරි බලන් ඉන්නවා කියලා. මෙන්න මේකට කියන්නේ third eye phenomenon කියලා. නැත්නම් third man phenomenon කියලා. හුඟක් කට්ටිය තර්ක කරන්නේ මෙන්න මේ යටි කියන්නේත් මේ වගේ හිතින් මවාගත්ත එක්තරා මනෝ විකාරයක් කියලා. මෙන්න මේ සංකල්පය ගැන කතා කරනකොට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද මේ යටිව දැක්කා කියලා කියන්නේ එක රටක පුද්ගලයෝ කණ්ඩායමක් නෙමෙයි. මේ හිමාල කඳු පන්තිය වටේ ඉන්න රටවල් 10කට ආසන්න මිනිසුන් තමයි කියන්නේ මෙන්න මෙහෙම සත්‍යයක් අපි දැක්කා කියලා. ඉතින් මේගොල්ලෝ කියන හුඟක් අංග ලක්ෂණ, ගති ලක්ෂණ, මේගොල්ලෝ දැක්කා කියන ස්ථාන මෙන්න මේ වගේ තැන් හුඟක් කොමන් ඒවා. ඉතින් දැන් කාලේ නම් කියන්න පුළුවන්. ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඉතින් මුන් කොහෙන් හරි බලලා කියනවා ඇති අර වෙන රටක ඩයල් එක කීප එක මුන් බලාගෙන කියනවා ඇති කියලා. ඒ වුණාට තාක්ෂණයේ දියුණු නැති කාලෙදී වුණත් මේ පුද්ගලයෝ කියපු දේවල් ඒ විදිහටම ඒ සත්‍යයගේ ගති ලක්ෂණ අනිත් රටවල් වල කට්ටියත් කියලා තියෙනවා. මෙහෙම දෙයක් උනේ කොහොමද? මෙන්න මේ පිළිබඳව තමයි වර්තමානයේදී විද්‍යාඥයන් විසින් පරීක්ෂණ පවත්වාගෙන යන්නේ. ඔයා තාමත් හිතනවා නම් මේකත් තාම මනස්ගාතයක්, මේක නිකන් එක්තරා පුරාර්ථයක්, ගැමි කතාවක් වගේ දෙයක් කියලා 1950-60 කාලයේ වෙනකොට ඇමරිකාවේ CIA එකිනුත් මේ යටි පිළිබඳ පරීක්ෂණයක් කරලා තියෙනවා කියලා මං කිව්වොත් ඔයගොල්ලෝ ඒ කතාව විශ්වාස කරනවද? මේ මෑතකදී මේ රහස්‍යභාවයෙන් ඉවත් කරපු ඩොකියුමන්ට්ස්, එහෙම නැත්නම් ඩික්ලැසිෆයි කරපු CIA ඩොකියුමන්ට්ස් වල සඳහන් වෙලා තියෙනවා මේගොල්ලෝ මේ හිමාල කඳු වැටි පරීක්ෂණයක් කරා. මේගොල්ලෝ විශ්වාස කරනවා මේ යටිට එක්තැනකින් ඉඳන් තවත් තැනකට යන්න පුළුවන්. ටෙලිපෝට් වෙන්න පුළුවන් ඇබිලිටි එකක් තියෙනවා කියලා මේගොල්ලෝ විශ්වාස කරනවා කියලා මෙන්න මේ ඩොකියුමන්ට්ස් වල සඳහන් වෙලා තියෙනවා. මේ ඩොකියුමන්ට්ස් වල තව වැඩි දුරටත් සඳහන් වෙලා තියෙනවා මෙන්න මේ සත්‍යයට
කාව හරි මෝහනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ හින්දා තමයි කිසිම සලකුණක්වත් නැතුව ඒගොල්ලන්ව මෝහනය කරලා තමන් ගාවට ගෙන්නගෙන තියෙන්නේ. ඒ හින්දා තමයි කිසිම පොර බැදීමක්වත් නැතුව, ලේ ගැලීමක්වත් නැතුව මේ සත්‍යය ළඟට මේ මිනිස්සයව ගෙන්නගෙන තියෙන්නේ කියලා මේ ඩොකියුමන්ට්ස් වල සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට බලනකොට මේ සත්‍යය නැත්තම් මේ යටි කියන ජීවියා සාමාන්‍ය ජීවියෙක් වෙන්න බෑ. මෙයාට නැත්තම් සුපර් පවර්ස් තියෙන්න ඕනේ. මේ කියන සුපර් පවර්ස් මෙයාට තිබිලා තියෙන්න ඕනේ. මේ කියන්නේ ඕගොල්ලන්ගේ අදහස මොකක්ද? ඇත්තටම මෙයාට සුපර් පවර්ස් තියෙන්නේ නැද්ද? නැත්තම් මේකත් ඇමරිකාවේ එක්තරා ගෙස් කිරීමක්ද? මේ ගැනත් ඕගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මේ ගැන තව දුරටත් කතා කරගෙන යනකොට මේ හැම කරුණක්ම ජොයින් කරන්න පුළුවන් වගේ එක්තරා සාක්ෂියක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තමයි හුඟා පරණ පොත්පත්වල පවා මේ හිමාලය පිළිබඳ ලියවිලා තියෙනවා. එහෙදි සඳහන් වෙන්නේ මේ හිමාලය කියන්නේ එක්තරා බල ශක්තිය එහෙම නැත්නම් ශක්ති මූල කේන්ද්‍රයක් කියලා. ඉතින් හුඟක් පොත්වල ද්‍රවිඩ පොත්වල එහෙම ලියවිලා තියෙනවා මෙන්න මේ කඳු වැටියේ ශම්බාලා කඳු වැටිය කියලා. මේ දවස්වල සෝෂල් මීඩියා වල අලුතින් යන ඩිබේට් එකක් තමයි මෙන්න මේ සම්බාලා කඳු වැටියේ හුඟක් යෝඩින් වැඩ වාසය කරනවා. මේ යෝගීන් කරන්නේ ඒගොල්ලන්ට අධිමානසික ශක්තියින් ලබා ගැනීම සඳහා නිරාහාරව අවුරුදු 20 අවුරුදු 20ක් 30ක් මේ වගේ කාලයක් මෙහි යෝගීව වැඩ වසනවා. ඒ වගේම භාවනා කරනවා කියලා. ඉතින් මේගොල්ලන්ට මේවා දෙයක් කරන්න පුළුවන් උනේ මේ කන්දේ තියෙන අద్భుත බලය. මේක බලශක්ති කේන්ද්‍රයක් කියලා මම ගොනන්නේ. කේන්ද්‍රයේ තියෙන බලය නිසා තමයි මේගොල්ලන්ට මේ දේවල් කරන්න පුළුවන් උනේ. ඉතින් මේ යටි කියන්නේ මේ වගේ ශක්තිය ලබාගෙන හුඟක් වෙනම මානයකට ගිය ජීවියෙක් වෙන්න පුළුවන් කියලා එක සෙට් එකක් ඩිබේට් කරනවා. තව සෙට් එකක් ඩිබේට් කරනවා මේ කන්දේ තියෙන මේ ශක්ති මූලාශ්‍රය යොදාගෙන මිනිසුන් වැරදි වැඩ කරන්න පටන් ගනී. ඉතින් ඒක ලබා ගන්න බැරි වෙන්න ඒක ගාඩ් කරන එක්තරා ආරක්ෂකයෙක් තමයි මේ යටි කියන්නේ කියලා තව සෙට් එකක් ඩිබේට් කරනවා. ඉතින් මේ ගැන ඔයගොල්ලන්ගේ අදහස මොකක්ද? මේ දේවල් ඇත්ත වෙන්න පුළුවන්ද? ඒ ගැනත් පහලින් කමෙන්ට් කරන්න. ඇත්තටම ඉතින් හිමාලය කියන්නේ මිනිසුන් ගිලිය දන්නා එක්තරා අගාධයක්ද? මේ කඳු පන්තියේ තියෙන කූරකමට මිනිසුන් තිබ්බ නමද යටි කියලා කියන්නේ. එහෙමත් නැත්නම් අපි නොදන්න හිමවල ජීවත් වෙන යෝධ සත්වයෙක් තාමත් මේ හිම පන්ති අතර ජීවත් වෙනවද? ඉතින් ඇමරිකානු විද්‍යාඥයන් විසින් මොන දේ කිව්වත් තාමත් මේ හිම පන්ති අතරින් විශාල අඩිසලකුණු දකින්නට හම්බ වෙනවා. පුද්ගලයන් අතුරුදහන් වෙනවා. මේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඉතින් කවදා හරි දවසක ඔයාටත් හිමාලය යන්න chance එකක් හම්බුනොත් ඔයා තනියම ඇවිදගෙන යනවා නම් ඔයා ටිකක් කල්පනා කරලා බලන්න ඔයා ඉන්නේ තනියම නෙමෙයි. කවුරු හරි කෙනෙක් දුරේ ඉඳන් ඔයා දිහා බලාගෙන ඉන්නේ. ඉතින් මේ ඇඟ කිලිපොලා යන යකී පිළිබඳ සාකච්ඡාව අපි මෙතනින් නතර කරමු. ඉතින් මේ ගැන ඕගොල්ලන්ගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ මේ යටි පිළිබඳ සෝෂල් මීඩියාස් වල ඒ වගේම Instagram එකේ TikTok එකේ හුඟක් දේවල් කියවලා ඇති බලලා ඇති. ඉතින් මේ පිළිබඳ ඕගොල්ලන්ගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මම එක එක කමෙන්ට් අනිවාර්යෙන් කියවනවා. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං අලුත් ටොපික් එකක් පිළිබඳ අලුත් වීඩියෝ එකකින් නැවත හම්බ වෙනකම් හැමෝම පරිස්සමින් ඉන්න.